ඉතින් ආයුබෝවන් මගේ යාළුවෝ හැමෝටම කොහොමද ඔයාලට? ගොඩක් දවසකින් තමයි මං ඔයාලව හම්බෙන්න ආවේ. මොකද දන්නවද? අධික වැඩ රාජකාරි ගොඩක් තිබ්බ මාසයක් වගේ කාලයක් ගත වුණා. මට ඔයාලව මුණ ගැහෙන්නත් අමතක වුණා නෙවෙයි. ඒ වැඩ ආස්සේ කරගන්න බැරි වුණා. ඉතින් මං අද අරන් ආවේ සාලයක් ඩීප් ක්ලීන් කරගන්නේ මම කොහොමද කියලා කියන්නයි. මගේ සාලය ලොකු එකක් නන් නෙවෙයි. පැරිණි පන්නේ සැටියක්, පොඩි ටීවී එකක්, ඒ වගේම පොඩි මල් පෝච්චි දෙකක් තුනක් තියාගෙන මගේ මහත්තයා නිතරම භාවිතයට ගන්න ඈම්ප් එක, බබල් දෙක වගේ දේවල් කීපයක් තියෙන පුංචි සාලයක්. රාජමාලිගාවක් වුණත්, දුගී පැල්පතක් වුණත් ඒක පිරිසිදුවට ලස්සනට තියාගන්න ගෘහණියක් විදිහට අපි දැනගන්න ඕනි. ඒ ගේ ඇතුලේ තමයි සතුට, සැනසීම, රැකවරණය, ආදරය මේ හැමදේම රැඳිලා තියෙන්නේ. ඉතින් මම මේ සැටියේ පුටු කොට්ට ටික පැත්තකින් තියලා, දූවිලි ටික පිහදලා, නැවත පුටු කොට්ට ටික තිබුණු පිළිවෙලටම අසුර ගන්නවා. ඒ විදිහට කරාම අර අහුමුළු වල රැඳිලා තියෙන දූවිලි මට පිහද ගන්න ලේසියිනේ. මමත් ආසයි ලස්සනට තියාගන්න. ඒ වගේම මම ආසයි පොඩි සෝෆා එකක් වගේ ගන්න. ඒත් මම ඉක්මන් වෙන්නේ නැහැ. මට කාලය වටිනවා. ඒ කාලය ඇතුළතදී මුදල් කළමනාකරණය කරගෙන ඒ දේත් ඉෂ්ට කරගන්න මං ආසාවෙන් බලාගෙන ඉන්නවා. මට මේ ටෙඩි බෙයා නම් හම්බුනේ මගේ මහත්තයාගෙන් උපන්දිනයකට. ඒක හරිම ලස්සනයි. පුංචි දරුවා ආපුවම මේක ළඟ තියාගන්න හදනවා ඉතින්. ඒත් මට ආදරෙන් ලැබිච්ච දේවල් දෙන්න මට චුට්ටක් හිත හරි නැහැ. ඒකයි මං ඒක ආදරෙන් පරිස්සම් කරන්නේ. මගේ ගෙදර තියෙන පුටු සැටිය, ස්ටූල් එක, ටීවී ස්ටෑන්ඩ් එක වගේම දොර ජනෙල් වගේ දේවලුත් මහත්තයා අවුරුද්දක් පාසා පිරිසිදු කරලා නැවත තින්තාලේප කරනවා. ඒක එයාගේ රැකියාව වගේම ගෙදර දේවලුත් ලස්සනට කරන්න එයා හරි කැමැත්තෙන් ඉන්නේ. ඉතින් ආසාවෙන් බලන් ඉන්න සෝෆා එක ගන්නත් එයා මට ලොකු උදව්වක් දෙනවා. බලමුකෝ අපි ඒක කරගන්නේ කොහොමද කියලා. ඉතින් මම ඒ වගේම මේ පේන දොර පිරිසුදු කරගන්නෙත් යන්තම් වතුර ඩිංගක් පොඟවපු රෙදි කෑල්ලකින් පිහදලා. මම අහලා තියෙනවා ගොඩක් අය දොර වගේ දේවල් කොස්සෙන් පිහදානවා කියලා. නමුත් ඒක හරි හොඳ නැති පුරුද්දක්. මොකද ගෙදර ප්‍රධාන දොර අපි කොස්සෙන් පිහදාපුවම ඒකේ වාස්තු දෝෂ ගොඩක් තියෙනවා. මම දොර මුල්ලේ තමයි මගේ සපත්තු රැක් එක තියන් ඉන්නේ. මහත්තයාගේ සපත්තු, මං එදිනෙදා දාන සපත්තු වගේ දේවල් මේකේ තියෙන නිසා ටිකක් දූවිලි ටිකක් වැඩි. ඉතින් මම කරන්නේ සපත්තු රැක් එකක් මුලක ඉඳන් පිහද ගන්න එක. බලන්නකෝ. ඒ සපත්තු රැක් එකේ සෑහෙන දූවිලි ගොඩක් තියෙනවා. ඉතින් අපේ ගෙදර ප්‍රධාන තැන තමයි සාලය. ඒ සාලය ඇතුලේ පිරිසුදුව පිළිවෙල තිබ්බම ගෙදරට ඇතුළු වෙන ඕනෑම කෙනෙක්ට සතුටක් දැනෙනවා. නිදහසක් දැනෙනවා. අපිට උනත් එහෙම තමයි. පිරිසුදුව තියෙන තරමට මනස නිදහස්. ඉතින් මම මේ කතා කරනින් ගමන්ම කියන්නම්කෝ. මං ගෙදරට අවශ්‍ය ගොඩක් ගෘහ භාණ්ඩ මිලදීලා ගන්නේ කැටයක් එකතු කරලා. කැටයක් කිව්වට මැටි කැටයක්වත් ප්ලාස්ටික් කැටයක්වත් නෙමෙයි. කඩේකින් ඉවතලන ටොෆි බෝතල් තියෙන්නේ. ඒ ටොෆි බෝතලයක් ගෙනල්ලා ඒක පොඩ්ඩක් කට කපලා ඒකට තමයි මම උදල් එකතු කරන්නේ. ඉතින් ඒ වගේ කැටයක් එකතු කරාම අපිට අවශ්‍ය කාලෙට ගැලපෙන දෙයක් මිලදී ගන්න පුළුවන්. කාසි වෙනම, නෝට්ටු වෙනම එකතු කරාම පැහැදිලිව අපිට එකතු කරගන්න පුළුවන්. ඉතින් මම ඒකත් කිව්වේ ගෘහණියක් විදිහට නංගිලාට අක්කලාට ප්‍රයෝජනයක් වෙයි කියලා හිතුණු නිසා. ඉතින් ඔන්න බලන්න මගේ සපත්තු රැක් එකත් හිමින් අස් කරලා ඉවර වෙගෙන එන්නේ. මගේ සපත්තු මහත්තයාගේ සපත්තු පිළිවෙලට අසුරලා ඒක ඔන්න මම තිබ්බා. මේ පේනව නේද? සතියකට සැරයක් අස් කරාම තියෙන දූවිලි. ඔන්න ඉතින් ඔහොම අස් කරගෙන යද්දී මට ඔයාලට තවත් දෙයක් කියන්න හිතුණා. අපි ඉතින් ඉන්නේ සීතල පුරවරයකනේ. හැබැයි මේ දවස්වල සීතල වෙනුවට අධික උෂ්ණත්වයක් තියෙනවා. අධික රස්නයක් තියෙනවා. සීතල භණ්ඩාරවල හරියට කොළඹ වගේ වෙලා තියෙන්නේ මේ දවස්වල.
සතියේ දිනපහම රැකියාවක් කරන ගෘහණියක් සෙනසුරාදා ඉරිදා කියන දවස් දෙක සෑහෙන්න වටිනවා. තමන්ගේ නිවස පිරිසුදු කරගන්න, රෙදි පෙරදි ටික හොදගන්න, අස් කරගන්න, නාකියා ගන්න වගේ දේවල් බොහෝම රාජකාරි ගොඩක් තියෙනවා. ඒ වගේම තමන්ගේ වටපිටාවේ සමාජ සත්කාර කරන අයත් ඉන්නවනේ. ඉතින් කාල කළමනාකරණය බොහොම වැදගත්. මම ඉතින් පේනව නේද? සෙනසුරාදාට තමයි මං ගෙදර සම්පූර්ණ අස් කරන්නේ. මොප් කරගන්නේ. පිරිසුදු කරගන්නේ. අද මගේ ප්‍රධාන අස් කරන්න ඩීප් ක්ලීන් කරන්න මම තෝරගත්තේ සාලය. මොකද දන්නවද? සාලේ ටිකක් දූවිලි තිබුණා වගේ දැනෙච්ච නිසා. මේ පේනව නේද මගේ මහත්තයාගේ ආදායම් මාර්ගයක් වෙච්ච සංගීතය කරන්න පාවිච්චි කරන සවුන්ඩ්ස් බඩු ටික. ඉතින් ඒකත් පිළිවෙලට පිරිසුදුවට තියන්න එපැයි. අපි රැකියාවක් කරන දෙයට මුල් තැන දෙන්න එපැයි. ඒක නිසා ඔන්න මං ඒ ටිකත් පිරිසුදු කරගත්තා. ලොකු සාලයක් නැති වුණාට අද මට ලොකු වෙලාවක් යනවා සාලය අතු ගන්න. මොකද ගොඩක් දවසකින් තමයි මම ඩීප් ක්ලීන් කරන්න සාලය තෝරගත්තේ. අද ඉතින් දෙම්ම අවදි වෙලා දවල්ටත් එක්ක උයා තියාගත්තු නිසා මට සෑහෙන වෙලාවක් මේ වෙනුවෙන් යොදව ගන්න පුළුවන් වුණා. මම දැන් හදන්නේ ඔහොම අතු ගාගෙන ඇවිල්ලා මගේ පුංචි ඉන්ඩෝ ප්ලාන්ට් එකෙත් දූවිලි වැදිච්ච චුට්ටක් පිහිද ගන්න. මොකද දන්නවද? ඒවත් පිහිදැම්මම හරි ලස්සනයිනේ. ලස්සන කොළ පාටක් තියෙනවා. මං ඉන්ඩෝ ප්ලාන්ට් කිව්වට මේක ස්නෙක් ප්ලාන්ට් එක නැත්නම් සැන්සවේරියා කියලාත් මේකට කියනවා. ඒ ගස් දෙකක් තියෙනවා. ඒකත් දැන් පැල බෝ වෙලා. ඒ පැල වෙන් කරගන්නත් කාලේ හරි කියලා හිතුණා. මල් පෝච්චි කීපයක් ගෙනල්ලා ඒ කටයුත්තත් ඉක්මනින්ම කරන්න ඕනි. ඒ වීඩියෝ එකත් මං ඔයාලට අරගෙන එන්නම්කෝ. ඉතින් ඔන්න බලන්නකෝ මගේ කුංචි සාලය හිමීට දූවිලි වැදිච්ච ඔක්කොම පිහිදලා දැන් මේ දෙවනි වතාවට නැවත අතු ගා ගන්නවා. මොකද දන්නවද? එතකොට මට ගොඩක් පිරිසුදු බවක් දැනෙනවා. මගේ සාලේ පුංචි ජනෙල් දෙකක් තියෙන්නේ. මම මේ කර්ටන් මේ වෙනුවෙන්ම මස්ස ගත්තුවා නෙමෙයි. වෙළඳ පොලේ මිලදී ගන්න තියෙන මට ගැලපෙනවා කියලා හිතුණු අඳුරු පාටක් නොවන ලස්සන සුදු පාටක් තියෙන කර්ටන් දෙකක් මම ඉතින් ඔන්න තෝරගත්තා. සාලයට වගේම නිදන කාමරයට වගේ දේවල් තැන්වලට සුදු පාට හරිම ගැලපෙන පාටක්. පිරිසුදු පාටක්. ලස්සන පාටක් කියලා අපිට කියන්න පුළුවන්. මගේ ගෙදර හැමතැනම මම සුදු පාට තමයි ආලේප කරලා තියෙන්නේ. තින්ත තෝරන්න ගද්දී මමත් මහත්තයාගෙත් දෙන්නගෙම කැමැත්ත උනේ සුදු පාට තින්ත ගෙදර ආලේප කරමු කියන එක තමයි. මම සාලය සඳහා සුදු සහ දුඹුරු වර්ණය තෝරගත්තා. මොකද දන්නවද? දුඹුරු පාට කියන්නේ ලස්සන පාටක්. ඉතින් ලොකු දේවල් කරන්න බැරි වුණාට මම ආසයි ලස්සනට ඉන්න. ඒක නිසාම මම හැමතැනම පිරිසුදු කරගෙන පිළිවෙලට ඉන්න, මොප් කරන්න තෝරගන්නේ සෙනසුරාදා දවසේ. ඉතින් ඔන්න සාලය හිමීට අතු ගාලා ඉවර වෙලා මං අර ඉස්සලා කිව්ව විදිහට ඉන්ඩෝ ප්ලාන්ට් වල මම වැදිලා තින දූවිලි හිමීට පිහිදගත්තා. ඒ පත්‍ර හරි සිමින් සීරුවේ පිහිදන්න ඕනි. මොකද දන්නවද? පත්‍රයක් කැඩුනොත් කැතයිනේ. මම ඉතින් මේ සැන්සවේරියා පැල දෙක වෙන් කරගන්නත් ඕනි. පෝච්චි කිහිපයක් මිලදී අරගෙන මං මේ පැල වෙන් කරන විදිහත් ඔයාලට අරගෙන එන්නම්කෝ. මේ පැල දෙකට නම් දැන් සෑහෙන කාලයක්. බොහොම ආසාවෙන් තමයි මම ඉන්ඩෝ ප්ලාන්ට් හදන්නේ. ඒක තනිකරම පිස්සුවක්. ඔන්න බලන්න මම අවසානයේ මගේ සාලේ පිරිසුදු කරලා ඩීප් ක්ලීන් කරලා පේන විදිහ. මහා ලොකුවට නැතත් ඒ පුංචි සාලේ අස් කරන්න මට අද සෑහෙන වෙලාවක් ගියා. ඉතින් ඔහොම තමයි මගේ සාලේ පේන විදිහ. මේ වීඩියෝ එක බලන ගමන්ම මං ඔයාලගෙන් සමුගෙන යන්නම්. නැවත දවසක මුණ ගැහෙන බලාපොරොත්තුවෙන්. ඉතින් අදට මං ඔයාලගෙන් සමුගෙන යන්න කලින් ඔයාලා හැමෝටම ආදරෙන් මතක් කරනවා මාත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න කියලා. මගේ වීඩියෝ බලන්න කියලා. මාව සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා. ඉතින් ඔයාලා හැමෝටම බුදු සරණයි. ආදරේ. ඉතින් නැවත හමු වෙනතුරු පරිස්සමින් ඉන්න.